අයිබෝන් ගයිස් අද කියන්න යන ටොපික් එක ගොඩක් වැදගත් වෙන ටොපික් එකක්. අද කතා කරන්න යන්නේ මම ඩිසිප්ලින් ගැන. මොකද්ද මේ ඩිසිප්ලින් එක? අපිට සරලව ඩිසිප්ලින් එකක් පටන් අරගෙන අපේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ කොහොමද? ඉතින් again මේ වීඩියෝ එක ඔයාලට ඇත්තටම වැදගත් වෙන්නේ ඩිසිප්ලින් එකක් හදාගන්න ඕන ඔයාට. ඔයාට දැනටමත් හිතෙනවා නෑ මගේ ඩිසිප්ලින් එක හොඳයි. I don't want to do any other activities. I don't like to do anything. So it doesn't matter. ඔයාට මේ වීඩියෝ එක skip කරන්න පුළුවන්. But dream එකක් තියෙනවා ඔයාට මම මේ කතා කරන්නේ. ඇයි ඩිසිප්ලින් එක වැදගත් වෙන්නේ කියන්නේ. ඩිසිප්ලින් එකක් කියලා කියන්නේ ඔයාගේ ජීවිතයේ තියෙන goal එක achieve කරන්න පුළුවන් යතුරක්. ඒක තමයි ඩිසිප්ලින් එක කියලා කියන්නේ. ඩිසිප්ලින් is the key to success your dream. එහෙම කිව්වොත් මන් නිවැරදි. ඉතින් මොකද්ද මේ ඩිසිප්ලින් එක කියන්නේ? ඇයි අපි ජිම් එකකට යන්න ඕන? අපි ඇයි සිගරට් එකක් අරක්කු ටිකක් බොන්න ඕනේ නැත්තේ? ඔන්න ඕකට තමයි මම කතා කරන්න යන්නේ. ඇත්තටම අපි ජිම් එකට යන එකේ වටිනාකම තමයි අපේ ඇඟ හෙල්ති වෙනවා. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාට බිස්නස් අයිඩියාස් හැමදේම තියෙනවා. ඔයාට සල්ලි ඇති වෙනකන් තියෙනවා. වැරදිලාවත් ඔයාට ඔයාගේ හෙල්ත් එකේ ඉෂුව එකක් ආවොත් ඔයාට තියෙන දේපල වස්තු අනම්මනම් කිසිම දෙයක් වටින්නේ නැහැ. ඔයාට වටින එකම ප්‍රශ්නේ තමයි ඔයාගේ නිරෝගීකම. ඉතින් ප්‍රධානම හේතුව අපි මේ ජීවිතේ සාර්ථක කරගන්න යන ගමනන්නේ. අපි මේ මහන්සි වෙන්නේ අපේ ජීවිතේ අපේ achievements වලට යන්න. ඒ achievements වලට යනකොට අපිට ගොඩක් දේවල් sacrifice කරන්න ඕනේ. ඒ sacrifice කරද්දි අපිට ultimate goal එකට අපිට හම්බුනොත් එතකොට ඔයා ලෙඩෙක් නා. එතකොට ඔයාට ඇත්තටම මේක වැඩක් නැහැ. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව ඔයා ජිම් එකට යන්න ඕනේ. ඒක විතරක් නෙමෙයි තව ප්‍රධාන හේතු කිහිපයක්ම තියෙනවා. ඉතින් මෙහෙම යනකොට අවුරුදු ගාණක් ඔයා එක්සර්සයිස් කරගෙන ඔයාගේ බොඩි එකයි මයින්ඩ් එකයි හෙල්ති යනකොට ඔයාට හොඳ ෆිට් හැගක් හැදෙනවා. කොලෙස්ටරෝල් දියවැඩියාව ඒවා හැදෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා ගොඩක් හෙල්ති පුද්ගලයෙක් නිසා. ඔයාගේ ගෝල් එක ඔයා අචීව් කරගන්නකොට ඔයාට කොලෙස්ටරෝල් ඩයබටිස් ඒ වගේ හැදෙන්නේ නැති පුද්ගලයෙක් වෙනවා. ඉතින් එතකොට ඔයා හිතලා බලන්න ඔයාට ඇත්තටම යම් ලුක් එකකුත් එනවා. එතකොට ඔයා අවුරුද්දක් දෙකක් තුනක් ජිම් එක යන පුද්ගලයෙක් බැලුවොත් normal පුද්ගලයෙක් එක්ක ඇත්තටම එයාගේ looking good මාර healthy මාර fit ඒ වගේ එකක් තියෙනවා. එතකොට ඔයා දන්නේ නැති වුණාට ඔයා කරන බිස්නස් එක හරි ඔයා කරන ජොබ් එකට හරි ඔයාට ෆුල් ඉෆෙක්ට් එකක් දෙන්න පුළුවන්. මොකද ඔයා හිතන්න ඔයා තරබාරු මිනිස්සෙක් නම් ඔයා වැඩක් කරනකොට ටික වෙලාවක් ඔයාට යනකොට නිදිමත හැදෙනවා. එතකොට සමහරක් වෙලාවට ඔයාට කරන වැඩේ මාර මහන්සි tired full focus කරලා කරන්න බෑ. ඔන්න වගේ ප්‍රශ්න තියෙනවා තරබාරුකම නිසා. අපි දන්නේ නැති වුණාට. එතකොට ඕකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඔයාගේ ව්‍යාපාරය හරි ඔයා කරන ජොබ් එක හරි ඔයාට සක්සස්ව කරගන්න බැරි වෙන්න. ඒක තමයි ප්‍රධානම හේතුව ජිම් එකකට යන ව්‍යායාම් කරන එකේ තියෙන වටිනාකම. එතකොට අපි බලමු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක. උදාහරණයට දැන් ගොඩක් මත්ද්‍රව්‍ය තියෙනවා. ස්මෝක් කියලා කැනබිස් තියෙනවා. එතකොට අරක්කු තියෙනවා. තව ඊටත් වඩා ගියාම මාරාන්තික මේ දේවල් තියෙනවා. ඇයි මේ දේවල් කරාම ඔයාගේ ව්‍යාපාරය හරි ඔයාගේ ජීවිතය හරි සක්සස් කරගන්න බැරි? ප්‍රධානම හේතුවක් තමයි ඔයා ගන්න සල්ලි ඔයාට ස්පෙන්ඩ් කරන්න වෙනවා හේතුවක් නැතුව. උදාහරණයකට සිගරට් පැකට් එකක් ගන්න ගියාම ලොකු ගාණක් යනවා. එතකොට ඔයා වීකෙන්ඩ් එකේ බොන්න ගියාට පස්සේ ඔයාට ලොකු ගාණක් යනවා. මෙතන සල්ලිත් නෙමෙයි ප්‍රශ්නේ. ඔයා බලන්න ඔයා බිව්වට පස්සේ ඔයාට ඊළඟ දවසේ එනර්ජි නැහැ වැඩක් කරගන්න. ඉතින් entrepreneur කෙනෙක් කියලා කියන්නේ ඇත්තටම we don't have much time to do any bad stuff. මේ time is most important things. මොකද මේ අපි young generation එක කියන්නේ young energy කියලා කියන්නේ අපිට හැමදාම තියෙන්නේ අවුරුදු 20ත් අවුරුදු 45ත් අතර තමයි අපිට මේක තියෙන්නේ. 45න් ගොඩක් පස්සේ මිනිස්සු slow වෙන්න ගන්නවා. ඉතින් මේ ටයිම් එකේ අපි උදාහරණයට ෆ්‍රයිඩේ නයිට් පාටි එකට ගිහිල්ලා සැටර්ඩේ සන්ඩේ යනවා. ආයේ මන්ඩේ තමයි ඔයාට පටන් ගන්න වෙන්නේ. එතකොට ඔයාට එනර්ජි නැහැ. ඔයාට කිසිම ගෝ එකක් නැහැ. ඉතින් ඔයා ලිකර් හරි ඔයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ ව්‍යාපාරයට ඔයාට කෙලින්ම ඉෆෙක්ට් වෙනවා මත්ද්‍රව්‍ය බොන එක නතර කරපු දවසට. ඉතින් මොකද ඒ ටයිම් එකක් දාලා ඔය ගැදර් කරන හැම යාළුවෙක්ම ඔයා හිතලා බලන්න කවදා හරි ඔයා බොන්න සෙට් වෙනකොට ඔයා බොන එක නවත්තුවාට පස්සේ ඔයාට තේරෙයි ඇත්තටම ඔයාට ඉන්න ක්‍රවුඩ් එක මොකද්ද කියලා. again දැන් මේ දේවල් කරන්න ඕනේ ඔයාට සාර්ථක පුද්ගලයෙක් වෙන්න ඕන නම් විතරක්. ඉතින් හිතන්න ඔයාගේ
ඔයාට ගේමක් ගහන්න ඕන කෙනෙක් නම් විතරක් මේ දේවල් ටික කරන්න. ඉතින් මට ගොඩක් කට්ටියත් එක්ක ආගියු කරන්න ඕනේ නැහැ. මොකද මටත් ඉන්න ඕන තරම් පාටිස් කරන යාළුවෝ. මම ඒගොල්ලොත් එක්ක තරහ නැහැ. මම මේ කියන්නේ ස්කිල් එකක් අප්ග්‍රේඩ් කරගන්න කට්ටියට. නැතුව මම මේ සමාජෙටම බැනලා මේක වැරදි කියනව නෙමෙයි. මම කියන්නේ හොද බුද්ධිමත් මනසක් ඇති කරගෙන අපි ජීවිතේ සක්සස් කරන විදිය තමයි මම මේ කතා කරන්නේ. ඉතින් එහෙම කරාට පස්සේ මොකද වෙන්නේ? ඔයාගේ දැන් ඇල්කොහොල් වලින් ගොඩක් කියන්නේ ඩ්‍රග්ස් වලින් ගොඩක් රිසර්ච් කරලා තියෙනවා. අපි ඩේලි හරි අපි බොන මිනිස්සෙක්ගේ ඒ කියන්නේ ධාරණ ශක්තිය පවා අඩු වෙනවා. ඒ මොකද එහෙම වෙන්න හේතුව තමයි අපි බොනකොට අපි කියන්නේ අපිව අන්කොන්ෂස් වෙනවා. අන්කොන්ෂස් වෙනවා කියලා කියන්නේ මතකය ඒ මූමන්ට් එකේදී අපිට ප්‍රශ්න මතක නැහැ, අපිට කිසිම දෙයක් අර එන හයිප් එකට මතක නැහැ. එතකොට ඕක වැඩි වාර ගානක් ඔයා භාවිතා කරනකොට ඔයාට ෂෝට් ටර්ම් මෙමරි ලොස් එකක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට හැමතිස්සෙම අර මේ වීකෙන්ඩ් එක එනකම් බලන් ඉන්න මේක තමයි කික් එක. ඉතින් ඒකට අර සයන්ටිෆික්ස් ඔය ඩෝපමින් ශ්‍රාවණය වෙලා ඒක වෙනම මේ ඔයාගේ මොලේ එක්ක වෙනම ක්‍රියාකාරක සෙට් එකක්ම යනවා. ඉතින් ඒක මම වෙන දවසක වීඩියෝ එකක් කරන්නම්. ඉතින් ඔන්න ඕක නිසා තමයි බොන්න එපා කියලා කියන්නේ. බොන්න, ඩ්‍රග්ස් ගන්න, එතකොට හෙරොයින් ඒ වගේ නම් ඒවා අති භයානකයි. ඉතින් ওই දේවල් කරන්න එපා කියලා කියන්නේ මොකද ඔයාට තියෙන එකම ටූල් එක තමයි බුද්ධිය. ඔයාට කවුරුවත් ඇවිල්ලා ඔයාට කියන්නේ මේ අයිඩියා එක හොඳයි, මේ අයිඩියා එක හොඳයි කියලා ඔයා පටන් ගන්න කෙනෙක් නම්, බේසික් එක පටන් ගන්න කෙනෙක් නම් ඔයාට කවුරුත් ඇවිල්ලා ඇඩ්වයිස් කරන්නේ නැහැ. හැම කෙනාම ඉන්නේ let you down. කියන්නේ කවුරුත් ඔයාව encourage කරන්න ඉන්නේ නැහැ. ඒක හින්දා Tamanට හොඳ බුද්ධියක් තියාගන්න ඕනේ මේ දේවල් කරන්න නැතුව. එතකොට මේ දේවල් එහෙම නවත්තලා ඔයා කරන්න යන බිස්නස් එක හරි ජොබ් එක හරි ඔයාට මාර ඉෆෙක්ටිව්. මොකද ඔයා දන්නේ නැති වුණාට ඔයාගේ බුද්ධිය ඔයා ගන්න ඩිසිෂන්ස් බොන කට්ටියත් එක්ක කම්පෙයාර් කරද්දී ඔයා හොඳ බ්‍රිලියන්ට් තැනක ඉන්නවා. ඒකයි කියන්නේ මේ ලිකර් පාවිච්චි කරන්න එපා, ඩ්‍රග්ස් පාවිච්චි කරන්න එපා කියලා. ඉතින් ඔයාට again ඔයා හිතලා බලලා ඔයාට ගන්න ඕන ඩිසිෂන් එක ඔයා ගන්න. තුන්වෙනි කාරණාව තමයි මම කතා කරන්න කැමති. මම කලින් වීඩියෝ එකකුත් කරලා තියෙනවා feed your mind. මොකද්ද මේ feed your mind කියන්නේ? We need to have more knowledge. මේ ව්‍යාපාර මාර්ගයේ අපිව සක්සස් කරන්නේ අපේ දැනුම. ගොඩක් සක්සස් මිනිස්සු දැනටමත් අනන්ත අප්‍රමාණ පොත් ලියලා ඒගොල්ලෝ සක්සස් වුණේ කියලා මෙහෙම තියලා තිනවා. ඔයාට තියෙන ඒ knowledge එක ගත්තා, ඔයා ස්ටඩි කරා. ඒ කියන්නේ මේක it's not the rocket science. You have to do 10 minutes, 15 minutes, half an hour daily ඔයාගේ routine එකට ඔයා add කරගන්න ඕනේ. මම පොතක් කියවනවා. එහෙම කියවද්දි ගොඩක් ෂෝට් කට්ස් ඔයාට හම්බෙන්න ගන්නවා. මොකද මම මුලින්ම කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ මම ඇත්තටම හොඳ රීඩර් කෙනෙක් නෙමෙයි. කියන්නේ මම පොත් කියවන්න මම ඇත්තටම කැමතිම නැහැ. ඒ තරම් මං කැමති නැති තත්ත්වයක් තමයි තිබ්බේ පොත් ගන්න. but මම මේ ගේම් එක ප්ලේ කරන්න ගද්දි මම දැනගත්තා this is the best way to gain knowledge. එතකොට මම දැනගත්තා දවසට පිටුවක් කියන්නේ කොහොමද? පිටු දෙකක් කියවන්නේ කොහොමද? කොහොමද පිටු 50ක් කියවන්නේ? පිටු 100ක් කියවන්නේ කොහොමද කියලා. ඔහොම day by day අපි අපේ knowledge එක අපි mind එකට feed කරන්න ගන්නවා. ඉතින් ඔයා business එකක් කරනවා නම් හරි ඔයාගේ business එකේ හරි ඔයාගේ වැඩ කරන තැන ඔයාට topම leadership එකකට යන්න ඕන නම් ඔයාට කරන්න තියෙන එකම දේ තමයි පොත් අරගෙන ඔයාට related subject ගන්න. ඒ subject අරගෙන එක පිටුවක් කියවනවා. පොත් මම මේ කතා කරන්නේ පොත් කියවලා පුරුද්දක් නැති කෙනෙක් නම් එක පිටුවක් ගන්න. ඔයාට එක පිටුවක් දවසට ඉවර කරන්න බැරි නම් ඡේදයක් අරගන්න. ඡේදය අරගෙන ඒ ඡේදي 10 පාරක් හරි කියවන්න ඔයාට තේරෙන විදියට. මොකද අනිත් එක තමයි ප්‍රශ්නයක් තමයි අපි මොන හරි දෙයක් කරන්න ගත්තට පස්සේ මිනිස්සුන්ට තියෙන මාරම කලබලයක්. කියන්නේ හිතා ගන්න බැරි මාරම කලබලයක් තියෙන්නේ. මේක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා මාර පුදුම හදිස්සියක් තියෙන්නේ. එහෙම කරන්න එපා. පිටුවේ ඡේදේ ටිකක් අරගන්න. ඔයා ඒ ටික කියවන්න. ඊට පස්සේ පිටුවක් කියවන්න බලන දවසට පිටු දෙකක් කියවන්න. ඕම ඉන්ක්‍රීස් කරන්න ගන්න. එතකොට ඔයාලට දැනෙන්නේ නැතුවම ඔයාලට හැබිට් එකක් ඒ වගේ මයින්ඩ් එක knowledge එක ඔයාලට grow කරගන්න පුළුවන් කියලා. ඒකත් එක්ක ඔයාලට full knowledge එකක් තියෙනවා ඔයාගේ life එක ගැන. එතකොට මේ දේවල් එක්ක ඔයා මනස feed කරන එකත් එක්ක. එතකොට ඔයාගේ business එකට short cuts හම්බෙනවා. හොද ඔයාට decisions ගන්න පුළුවන්. ඔයා කට්ටිය hire කරද්දී ඔයාගේ expectation වෙනස් වෙන්න පුළුවන්. ඉතින් පුදුම යහපතක් වෙනවා ඔයා පොතක් කියවන්න අරගත්තට පස්සේ. ඉතින් ඒකයි මම කියන්නේ අනිවාර්යෙන් පොත් කියවන්න. අනිවාර්යෙන් business owner කෙනෙක් නම් අනිවාර්යෙන් මම recommend කරනවා පොතක් කියවන්න. මොකද ඒක ඔයාගේ මානසිකත්වයටත් හොඳයි. මොකද මම business owner කෙනෙක් විදියට
මම පොතක් කියවන අරගද්දි මට අර ප්‍රශ්නේ නැහැ. මම ඒකට addicted. So I'm so excited to read the book now. කියන්නේ ඒ වගේ excitement එකක් එනවා පොතක් කියවන්න ගද්දි. ඉතින් ඒ feeling එක ගන්න, ඒ feeling එක මාර වටින ඔය drugs කරලවත් liquor මේව කරාටත් වඩා හොඳම feeling එකක් එනවා පොත් වාගේ අවශ්‍ය subject එකේ පොතක් කියවන්න යනකොට. ඉතින් ඊළඟ කාරණාව, තුන්වෙනි කාරණාව මම ওই විදියට ඔයගලන්ට highlight කරන්න කැමතියි. ඉතින් හතරවෙනි කාරණාව තමයි meditation. ඒක ඔයාගේ බිස්නස් එක වෙන්න පුළුවන්, ඒක ඔයාගේ පර්සනල් ලයිෆ් එක වෙන්න පුළුවන්, ඒක ඔයාගේ පවුල් ප්‍රශ්නයකට වෙන්න පුළුවන්. ඔයා දන්නේ නැතුණාට ලොකු ඉෆෙක්ට් එකක් තියෙන දෙයක් තමයි මෙඩිටේෂන් කියන්නේ. මොකද මමත් ඔක කලින් දැනන් හිටියේ නෑ. ගොඩක් ඉතින් ශ්‍රී ලංකන්ලා කියන්නේ බුද්දිස් කල්චර් එකෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා මොකද්ද මෙඩිටේෂන් කියන්නේ කියලා. beyond that අද ඉන්න ගොඩක් ලෝකයේ සමාජයේ මම දන්න මම ෆලෝ කරන කෝචස්ලා ඔක්කොම ඒගොල්ලෝගේ පළවෙනි ටාස්ක් එක තමයි නැගිට්ට මෙඩිටේෂන් කරන එක. ඉතින් පොඩ හිතලා බලන්න. දැන් උදාහරණයකට බෙස්ම කෝච් කෙනෙක් තමයි ටෝනි රොබින්ස් කියන්නේ. එයාගේ ඩේලි රූටින් එකේ එයා නැගිට්ට ගමන් කරන්නේ ප්‍රයිමින්. ඒ කියන්නේ එයා ඇප්‍රීෂিয়েට් කරන මෙඩිටේෂන් එකක් කරනවා. ඔන්න ඔයගේ ඔයා බලන සක්සස් ගොඩක් කට්ටිය මෙඩිටේෂන් කරනවා. මෙඩිටේට් කරන එකේ ප්‍රධානම වාසියක් තමයි ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා, ඔයාට තියෙන ස්ට්‍රෙස් නැති වෙනවා, ඔයාට thinking patterns වෙනස් වෙනවා, ඔයාට හිතා ගන්න බැරි ලොකු දෙයක් ඔයාගේ ඇඟ ඇතුලෙන් වෙනස් වෙනවා. දැන් අද ගොඩක් ලංකාවේ කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි පවුල් පසුබිමේ ආදර සම්බන්ධතාවල ප්‍රශ්න එනවා. එතකොට Tamanට අනිත් කට්ටිය වෛර කරනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්නයක් එනවා. ඒකටත් මං කියනවා 100% මෙඩිටේෂන් කරන එක තමයි හොඳ. ඔයාට කවුරු හරි තරහකාරයෙක් හරි ඔයාට කෙනෙක් ඉන්නවනම් මෛත්‍රී භාවනාව කියන එක ගොඩක් පවර්ෆුල්. ඉතින් try කරලා බලන්න. ඇත්තටම ඔයාට එක දවසක් නෙමෙයි ඔයාට පුළුවන් නම් ඔයාගේ ලයිෆ් එකේ අනිවාර්යෙන් ඉම්ප්ලිමන්ට් කරගන්න ඕන දෙයක් තමයි මෙඩිටේෂන් කියන්නේ. ප්ලීස් කවුරුත් මෙඩිටේට් කරන්න කිසිම අයිඩියා එකක් නැත්තම් කරලා නැත්තම් පොඩියට පටන් ගන්න. මෙඩිටේෂන් කළාම නැති කවුරු නැත්තම් S2 පියාගෙන ඔයා එකේ ඉඳලා 100ට හරි ගණන් කරන්න මුලින්ම. ඉතින් ඕන තරම් වීඩියෝස් තියෙනවා මේ YouTube වල බලන්න. විනාඩියෙන් ඔයා පටන් ගන්න විනාඩි 2 3 4 5. ඒකෙන් ඔයාට ලොකු සහනයක් හම්බ වෙනවා, මානසික සහනයක්. පුළුවන් නම් ඒ දේ කරන්න ගන්න. ඒකත් ගොඩක් වටිනවා. ඔය හැබිට්ස් ටික ඔයා මුලින්ම සරලව, ඒ කියන්නේ මේක ඔළුවට දාගෙන මේක හෙට ඉඳන් කරන්න බැරි නම් ඔයා එක එක ඔයා ජීවිතේට ගලප ගන්න. එහෙම ගලපගෙන ඔයාගේ ජීවිතේට මේක ඉන්ට්‍රොඩියුස් කරන්න. ඔයා ඒක ප්‍රැක්ටිස් කරන්න. ඔය දේවල් කරන්න. එතකොට ඔයා දන්නේම නැතුව හිතන විදියට ඔයාගේ ලයිෆ් එක අනිවාර්යෙන් සක්සස් වෙනවා. ඒක මෙන්ටලි, ෆිසිකලි ඔයා යන තැනකට හැම දෙයකටම ඔයාට ගොඩක් මේ වටිනවා. ඉතින් මේ හැබිට්ස් ටික ඔයා try කරලා බලන්න. මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක ඇත්තටම ඔයාට වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවොත් එක්ක share කරන්න. මගේ channel එකට subscribe කරලා නැත්නම් ඔයා subscribe කරන්න. ඉතින් හැමදාමත් වගේ වටිනා වීඩියෝ එකක් ගෙනාවේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා. පුම්.